ආදරණීය හදවත් හැමෝටම සුබම සුබ දවසක් වේවා. සංගීත YouTube නාලිකාව නරඹන ඔයාලට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෑත කාලීනව බොහෝ දෙනා කතා කරපු මාතෘකාවක් තමයි මේ මාතෘකාව. දළදා මාලිගාවේ දළදා වහන්සේ වන්දනාව මාතෘකාව ඒක. ඊට පස්සේ දළදා වන්දනාවෙන් පස්සේ අපේ ආදරණීය මිනිස්සුන්ට නැත්නම් අපේ රටට මොනවාද මේ වෙන්නේ කියන එක ගැන පුංචි කතිකාවතක් ගේන්න හිතුවා. හැමෝටම දැනෙච්ච කතාවක් වෙන්න ඇති. මොකද්දෝ නිකම් වෙනසක් දැනෙනවා. සෝබාදහම වෙනස් වෙලාද? සෝබාදහම උරණ වෙලාද? මෙන්න මේ කාරණාව ගැන පොඩි අවබෝධයකින් බැලුවොත් ඔයාලට තේරෙයි මොකද්දෝ වෙනසක් වෙනවා තමයි ඇත්තටම. ලොකු වෙනසක්, ලොකු වැරදීමක් අපේ මිනිස්සු අතින් වුණාදෝ කියලා වල හිත. අපි අහලා තියෙන කතාවක් තමයි උතුම් ශ්‍රී පාදස්ථානයේ වන්දනාවට යනකොට අටවරද්ද ගත්තොත් යන්න බෑ කියලා කතාවක් තියෙනවා. හැබැයි දන්තධාතුන් වහන්සේ වන්දනාවට යනකොට අටවරද්ද ගත්තොත් වරදිනවා, වඳින්න යන්න වෙන්නේ නැහැ කියලා අපි එහෙම අහලා මුකුත් නැහැනේ. එහෙම මතයක්වත් අපිට එහෙම ගොඩනැගිලා නැහැ. එතකොට මේ මෑත කාලීනව තිබුණු දළදා වහන්සේ වන්දනාවේදී අපේ මිනිස්සුන්ට හරියට වැඳ ගන්න පුළුවන් වුණාද? මං අහන්නේ පේලියේ පළවෙනියට හිටපු කෙනාගේ ඉඳන් අවසානය දක්වාම හැමෝටම එකම ශ්‍රද්ධාවක් හිතේ මුදුන්පත් කරගෙන වඳින්න පුළුවන් වුණාද? මං හිතන්නේ නැහැ එහෙම දෙයක් පුළුවන් වුණා කියලා. මොකද අපි දැකපු දේවල් එක්ක මිනිස්සු හරීම පීඩණේ, මිනිස්සුන්ගේ හිතවල තිබිච්ච අර ශ්‍රද්ධාව නැති වෙලා කේන්තියෙන් වේදනාවෙන් තමයි දළදා වහන්සේ වන්දනාවට ගියේ. අපි අහලා තියෙනවා තවත් කතාවක්. බුදු කෙනෙක් නැත්නම් බුදු වෙන අවස්ථාවේදී මේ මුළු මිහිතලයම කම්පාවට පත් වෙනවා කියලා අහලා තියෙනවා. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවල් වලදී මේ මුළු මිහිතලයම කම්පා වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ ධර්ම කතාවල, ධර්ම සාකච්ඡාවල, බණ කතාවල, අපි ඉතිහාසගත කතාවල අපි අහලා තියෙනවා මෙහෙම දේවල් වෙනවා. එහෙව් ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක්ගේ ධාතුන් වහන්සේ ආශ්චර්යමත් දේවල් සිදුවිච්ච අපේ මුතුන් මිත්තන්ගේ කාලේ අපි අහලා බලලා තියෙනවා. දළදා වහන්සේ වෙන කොහෙට හරි වැඩමුවොත් එතන රැඳෙන්නේ නැහැ, එර්දියෙන් වඩිනවා කියලා අපි අහලා තියෙනවා. ඊට අමතරව දැන් අපේ පොළොව කම්පා වෙනවා කියලා කිව්වනේ. දැන් එතකොට මේ මොකද්ද? ඒ දවස්වලත් මහා වැසි ඇදහැළුණා. ඇත්තටම දළදා වහන්සේ හෙලවුණොත් පුදුමාකාර විදිහට නුවරට වහිනවා කියලා අපි අහලා තියෙනවා. ගැටඹේ දේවාලයේ ගැටඹේ පන්සල යට වෙන්න වැස්ස මහවැලි ගඟේ වතුර ඇවිල්ලා යට වෙනවයි කියලා අපි අහලා තියෙනවානේ. මං අහන්නේ ඒවා හැමදේම අපි අහලා තියෙනවා. එතකොට මේක හාස්කමක් තියෙන රටක්. අපේ රට උතුම්ම රටක්. මේ ලෝකේ තියෙන උතුම්ම රට තමයි ශ්‍රී ලංකාව. ආයි වෙන රටක් නැහැ. වෙන කිසිම රටක් නැහැ. අපේ රට තරම් වාසනාවන්ත රටක් නැහැ. හැබැයි අරුමෙකට අපේ රටේ මිනිස්සු අගාධයකට හැමදාම ඇදගෙන ගිහිල්ලා මුළු රටම අපායක් කරන්න තරම්, අප්‍රසන්න කරන්න තරම් මිනිස්සුන්ගේ හිත් පිරිහිලා. දළදා වහන්සේ වන්දනාවත් පිළිලුවකට ගත්ත මිනිසු කොටස. දළදා මාලිගාවේ දළදා වහන්සේ වන්දනාවට ගිහිල්ලා පීඩණය දරා ගන්න බැරුව මිනිසුත් එක්ක රණ්ඩු කරපු මිනිසු කොටස. ශ්‍රද්ධාව මුදුන්පත් කරගෙන ගිහිල්ලා අවසානයේ ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් මේ කටයුතු ගොඩක් ගොන්නක් ගොනු කරගෙන ගෙදර ආපු මිනිස්සු කොටස. හරි. රජෙන් කිව්වා තමයි දළදා වහන්සේ වන්දනාව ඔන්න අහවල් දවසේ නම් වන්දනාවට තියෙනවා. ඇවිල්ලා දැක වැඳ පින් රැස් කරගන්න කියලා ඔන්න පණිවිඩය දුන්නා. අපේ මිනිස්සු මොකද්ද කරේ? හෝයි ගාලා මුළු රටේම මිනිස්සු ටික හොගාලා ඔන්න එන්න පටන් ගත්තා. ඒක එනවා කියලා දන්නවා අනිවාර්යයෙන්. ඔන්න ගොඩ ගැහුණා. ඊට පස්සේ ඔන්න පේලියට එන්න තියෙනවා. පේලියේ ඉන්න ඕනේ. පොලිමට ඉන්නවා. කිලෝමීටර් 3-4 පොලිමේ ඉඳලා කොහොම හරි කරලා බඩගින්නේ ඉඳලා නේ අන්න නැතුව හරියට කෑමක් නැතුව
හරියට වතුර එකක් බොන්න නැතුව. හරියට ටොයිලට් යන්න නැතුව. කොච්චර ප්‍රශ්නයක්ද ටොයිලට් යන්න නැති එක ප්‍රශ්න. මං අහන්නේ අපේ මිනිස්සු කොහොමද ඔය කවරේට ටොයිලට් කරේ? රෑත් දන්නේ නැනේ. රෑ නිකන් කොහේ හරි අයිනකට ගිහිල්ලා පොලිමෙන් පැනලා යන්නත් බෑනේ. පොලිමේ ඉද්දිම සමහර වෙලාවට ඔය shopping කවරේ පස්සට අල්ලෙවල දාගන්නත් ඇතිනේ. මන් දන්නේ. පස්සපැත්ත හොදගත්තත් දන්නේ නැනේ. චි. මේ මිනිස්සු කොහොමද පස්ස හොදගත්තේ? shopping කවරේට දාලා පාරේ අයිනට අර මේ ජරා කරපු එක ගිහින් දාන්න පුළුවන් වුණා නම් කොහොමද හොදගත්තේ? ප්‍රශ්න. මට ප්‍රශ්නයක් නැහැ. හොදගත්තත් එකයි අපිට නැතත් එකයි. නමුත් අපි gedara පහන තියනකොට අපි බුදුන් වහන්සේට පහනක් පූජා කරද්දි මලක් පහනක් පූජා කරන්න අපි ඒ තැන් වලට යද්දි අතපය සෝදගෙන ඇඟ පිරිසිදු කරගෙන වටපිටාව පිරිසිදු කරගෙන ගෙවල් දොරවල් අතුපුතු ගාලා gedara පහන තියනවා නේද? ඒ හැමදේම අපි කරගෙන තමයි වන්දනාවට සූදානම් වෙන්නේ. එතකොට මෙතන එහෙම දෙයක් වුණාද අපේ මිනිස්සුන්ට? දවස් 3-4 පොලිමේ ඉඳලා අන්න නැතුව බොන්න නැතුව ඔහේ ඉඳගෙන කේන්තියෙන් ඉඳගෙන ඇවිල්ලා අනේ I think ඔන්න වැන්දා කිලවල සාදු කියාගෙන ගියා. උපාසකම්මලා උපාසකප්පලාටි. ඔව්. හරියට ටොයිලට් පහසුකමක් නැහැ. ඒව කලමනාකාරීත්වයක් නැහැ. අපි දැක්ක සෑහෙන අඩුපාඩු. ආරක්ෂක අංශත් පීඩණයෙන් වැඩ කරනවා. හමුදාව පොලිසිය මේ හැමෝම ගොඩක් දෙනා හරි ප්‍රෙෂර් එකක වැඩ කරනවා මිනිසුන්ව කන්ට්‍රෝල් කරගන්න විදිහ. ඒ අතරේ හොරෙන් පෝලිම් පයින් මිනිස්සු ශ්‍රද්ධාව මුදුන්පත් කරගෙන ඇවිල්ලා හොරෙන් පෝලිම් පයින්. හොරෙන් පෝලිම් පයින් නිවනට යන පෝලිමත් කෙනෙකුට හොරෙන් පෝලිම් පන්නයි කියලා ඉක්මනට යන්න හම්බෙන්නේ නෑ නිවනට එහෙම. නිවන් මාර්ගය තවත් දික් කරගන්නවා අපේ මිනිස්සු. කවද්ද මේ මිනිස්සු හැදෙන්නේ? කවද්ද අපේ මිනිස්සුන්ට ස්වයං විනය සංවරකම ඉක්මීම මේ දේවල් එකතු කරගන්නේ කවද්ද? හරි ශ්‍රද්ධාව කියන එක අඳුරගන්නේ කවද්ද? අඩුම තරමේ අපිට කියන්න තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේලාගේ යුතුයකම ඉෂ්ට කරන්න හරියට පැහැදිලි කරන්න මේ මිනිස්සුන්ට පව පින කියන දේ ගැන. හරියට දැන් ඇත්තටම අවබෝධයක්. දහම් පාසල් අධ්‍යාපනය ගැන ලොකු දැක්මක් නැහැ. දහම් පාසලේ ඉන්න ගුරුවරුත් පිස්සු කෙල්ලනවා. ඉස්කෝලේ ඉන්න ගුරුවරුත් පිස්සු කෙල්ලනවා. ඉස්කෝලේකට යවන්න බෑ ළමයි දූෂණය කරනවා. පන්සලකට යවන්න බෑ ළමයි දූෂණය කරනවා. පන්තියකට යවන්න බෑ ඉස්කෝලේ ළමයි දූෂණය කරනවා. අඩුම තරමේ කිරිදරුවෙක්වත් අතින් අතට මාරු කරගන්න බැරි තරම් පිරිහිච්ච සමාජය. එහෙව් සමාජයක ජීවත් වෙන්නේ. හිතන්න. දලදා වහන්සේ වන්දනාවෙන් පස්සේ වෙච්ච අකරතැබ්බ ගොඩක් තියෙනවා. තාම වෙමින් පවතිනවා. කොහින් මේ කෙලවර වෙයිද කියලා කියන්න බෑ. සෝබාදහම කම්පා වෙලා තමයි. සෝබාදහමට දරාගෙන ඉන්න බෑ මේ දේවල්. මොකද බුදුරජාණන් වහන්සේ සෝබාදහමත් එක්ක තමයි ආශ්‍රය නිශ්‍රය කරේ. නිතරම සෝබාදහම තමයි හැම දෙයකටම උදාහරණ උපහරණ හැම දෙයක්ම ගොඩක් කලාවට ගත්තේ සෝබාදහමත්. නිර්වාණය තියෙන්නේ සෝබාදහමෙම තමයි. මේක හොයාගන්න නිදහසේ පිරිසිදුව ගියේ නැත්නම් වැඩක් නැහැ. හිතන්නකෝ අර ටොයිලට් ගිහිල්ලා කවරේ ටොයිලට් ගිහිල්ලා ඇඟෙත් ගාගෙන සමහරවිට ඇඟෙත් ගෑවෙන්නේ නැතිනේ. ටොයිලට් පේපර් එකෙන් යන පිහදගත්තද කොහමද අපි දන්නේ නැහැ. නමුත් ඒවත් තියාගෙන ගඳ ගහ දලදා වහන්සේ වන්දනාවට යන මිනිස්සු හූල්ල ගියා. සික්කත් කරුමයක් මේක. අනේ වේදනාවක් කිය හූල්ල ඒ හුස්ම ටික ඔය නුවර වාතලයට එකතු කරා. ඒක මුසු වෙලා තමයි මේ විශ්වයට එකතු වෙන්නේ. කී දාහකගේ වේදනාවක්ද? කී දාහකගේ දාඩිය ගඳක්ද? කී දාහකගේ ටොයිලට් ගඳක්ද? කී දාහකගේ මුත්‍රා ගඳක්ද? මුත්‍රා බෝතල් වල කතා කරන්නේ නැහැ ගැන හරි අප්‍රසන්නයි. හැබැයි මොන දේ වුණත් මූලික අත්‍යවශ්‍යතාවට ආහාර අනිපාරක්ෂක කටයුතු ගැන නේ ආහාර බීම වර්ග ඒ කටයුතු ගැන අඩුම තරමේ හිතන්න තිබුණා. කිසිම සංවිධානයක් නැහැ. හරි සංවිධානයක් නැතුව කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. නමුත් අපේ මිනිස්සු දැනගන්නත් ඕනේ. අපේ මිනිස්සුන්ගේ තියෙන ඒ කොහොම වුණත් හරියට පිළිවෙලක් තිබුණා නම් අපේ මිනිස්සු ඔය තරම් දුෂ්ටකම් කරන්නේ නැහැ. ඔය තරම් කුරිරු වෙන්නේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ
මේ සෝබා දහම අපිට පාඩමක් කියලා දෙනවාමයි කොයිම වෙලාවක. හැමදාමත් අපිට එහෙම පාඩම් ඉගෙනගෙන තියෙනවා. අපි දන්නවා මුහුදගඩ ගලන්නත් හේතුව මේ සෝබා දහමට වින කරපු නිසා. අපි දන්නවා නියගයක් එන්නත් හේතුව මේ සෝබා දහමට වින කරපු නිසා. නියගයේ ගම් වතුර මහා වැසිය දැහැලෙන්නත් මේ සෝබා දහමට වින කරන නිසාමයි. ඒ නිසා සෝබා දහමට ආදරය කරන්න පුරුදු කරන්න පුංචි කාලේ ඉඳන්ම අඩුම තරමේ දැන් ඉපදෙන දරුවන්ට හරි අනාගතය කියලා දෙන්න හරියට මේ දෙමව්පියන්ට මේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට කියන කට්ටියට ගොඩාක් දෙනාට ලොකු වගකීමක් තියෙනවා. ඒකත් මතක් කරන ගමන් මේ වෙසක් දවස්වලේ වෙසක් මාසේ කතා කරන්න ඕනේ දෙයක් ගැන කතා කරේ. දළදා වහන්සේ වන්දනාවෙන් පස්සේ අපේ මිනිස්සුන්ට කොහොමද අපේ රටට බලපාන්නේ කොහොමද කියන එක ගැන පුංචි කතිකාවතක් තමයි අදාරගෙන ආවේ. හැමෝටම ජය වේවා ගිහිල්ලා එන්නම්. ඉතින් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා.